ඔන්න සිරිමලා පොල් ගහෙන් වැටලා හොඳට මාමාරු Shades of life. මාසමිදේ පවින් මුදන්නට ආසමිදේ අප ගලවාගත් නැත්තරට හැමගෙදරම ගවලෙනක් හදලා අපේ යාළුවෝ හැමෝටම අලුත් ඇඳුමක් තරම් දෙන්න. ඇයි අම්මේ අපිට විතරක් නත්තල් නැත්තේ? තාත්තට පුතේ තාම පඩි හම්බුන්නේ නැහනේ. පඩි හම්බුනාට පස්සේ මම පුතාලා දෙන්නට ඇඳුම් දෙකක් අරන් දෙන්නම්. හාද? නත්තල් තියෙන්නේ මට ඕනේ අලුත් ඇඳුම්. මං යනවා. උඹ ඉතින් ඔය කොහෙද යන්නේ පුතේ? මං යනවා විහගලාගෙන කරුම් ගන්නවා. හදනම් හරිම අමාරුයි. ඔය ආවද? කොහොමද? මේ කෙල්ල නංගේ මේ කොල්ල නංග මූණක් නරක් කරගෙන ගියා යන්ට විහගලාය ගෙදර. ඒ මොකද? මේ ළමයි ඔක්කොගෙම ගෙවල් වල ගවනක් හදලා අලුත් ඇඳුමුත් තරන් දීලා. අද පඩි හම්බුන්නේ රුපියල් 200 නම් හම්බුනේ. සම්දිරයිලා කඩේට නයි දීරුවම රුපියල් 300 ඉතුරුනේ. දැන් මොකද කරන්නේ? මං කිව්වා පඩි ගන්නකම් පොඩ්ඩක් ඉන්න කියලා. තරහ වෙලා ගියා යන්න. බලමුකෝ. සෝමියා ඊළඟ වත්තේ පොල් වගේ තියෙනවා කඩන්. මං ඒකවත් කල්ල මොනවාරි කරගෙන ඉන්නවා. මේ කරන් තියන්න. මේ රෑ වෙලා යන්න එපා. එහෙමයි කියලා බෑනේ. පොඩිුන්ගේ සතුට ගැන බලන්නත් එපා. මම මොනවාරි කරන් ඉන්න. පරිස්සමට හොඳේ. නංගි 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 මොකද වාගේ කලමනේ ඔන්න සිරිමලා පොල් ගහෙන් වැටලා හොඳට මාමාරු ඉස්පිරිතාලේ ගිහිලා අනේ ඔය ඇත්තම දක්කේ මං ඔය මිනිහට කිව්වා මේ රෑ යන්න එපා කියලා පොල් ගස්සන අනේ අම්මා කෙල්වරෙන් යන්න දුවලා ඉක්මනට මං කිව්වා තාත්තේ ඉතින් තාත්තට දවස් මතකද? මොකද? අද නත්තල් තාත්තේ. නෝනේ. තාත්තට මතකද දන්නේ? මම පොඩි කාලේ අම්මගෙන් මට නත්තලට තෑගි දුන්නේ නැහැ කියලා අම්මත් එක්ක මම රණ්ඩු වුණා. ඒ තාත්තා මට තෑගි ගන්න එදා හවසම පොල් ගෙඩි කඩන්න ගියා. එදා තමයි තාත්තා ගහින් බිමට වැල්ලා. ඔය ඉදිරියේ තාත්තේ. චුදුපිටි අම්ම නැති වුණාට අම්මගේ අඩුව මම තාත්තට දැනෙන්න දෙන්නේ නැහැ තාත්තේ. මගේ තාත්තව මට පුළුවන් හැටියට මම බලාගන්න. මගේ සුදු තාත්තව මම රජික් කරනවා මගේ රත්තරන් තාත්තේ. මම තාත්තට නත්තලට තෑග්ගක් ගෙනාවා. තාත්තට සුබ නත්තලක් වෙන්න ඕනේ. මගේ තාත්තට ගොඩක් ආදරේ. ලැබුවා වූ නත්තල සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා.